ಪ್ರೇಮವಂತೇನೆ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මාගේ ප්‍රේමණීය සුබ පැතුම්. හරි ලස්සනයි නේද මේ ස්ථානය? මේක ඕමන් දේශයේ තිබෙනව නේද? ගල්ෆ් රටවල් වලින් එකක් තමයි ඕමන් දේශය. ඒ දේශයේ මස්කට් කියන පළාතේ සිටින්නේ. ඒ මුහුද අයිනේ තමන් සිට කතා කරන්නේ. මේ පැත්තේ අරබි මුහුද, මේ පැත්තේ කඳුකර පළාත, මේ මැද සිටි එක හරි ලස්සනට මේ ස්ථානයේ තිබෙනවා. බලන විටත් හරිම ලස්සනයි. බොහෝ අය මෙතන වොකින් යන්නට පැමිණෙනවා. මේ ස්වභාවික සීනරිස් දකින විට හරිම සතුටුයි. බලන්න ස්වාමීන් වහන්සේ මැවීම කොහොමද කියලා. මේ මුහුද දිහා බලාගෙන ඉන්න පුළුවන්. මේ රැල්ල දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම මේ මුහුදත් එක්ක තිබෙන බොහෝ යහපත් දේවල් දකින්නට පුළුවන්. හරි, අද දවසේ මොකද්ද ස්වාමීන් වහන්සේ අපිට කියන්නේ කියලා ඔබ සිතනවද? දේව වචනයේ සකරියා දෙවෙනි පරිච්ඡේදය 8 වෙනි පදය මක් නිසාද නුඹලාට අතගසන්න උන්වහන්සේගේ ඇසේ කළු ඉංගිරියාවට අතගසන්නේය. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කියනවා ඔබව අතගසන්න අය කළු ඉංගිරියාවට. ඒ කියන්නේ ඇස් ඇතුලේ තිබෙන අර කළු ඉංගිරිය ඒක අල්ලන්න පුළුවන්ද? ඔබගේ අතින්ම අල්ලලා බලන්න අල්ලන්න බෑ. ඇස් වැහෙනවා. ඒ විදියටමයි අපව දෙවියන් වහන්සේ ආරක්ෂා කරන්නේ. එහෙනම් ඔබ සිටින ස්ථානය, ඔබ රැකියා කරන ස්ථානය, ඔබ සේවය කරන ස්ථානය, නපුරු දේවල් නපුරු කරන මිනිස්සු, ඉරිසියාව තිබෙන මිනිස්සු සිටින්නට පුළුවන්. නමුත් කිසි කෙනෙකුට අතගසන්න බෑ. යක්ෂයා සංගවි සිට ඔබට විනාශ කරන්න ක්‍රියා කරන්න පුළුවන්. මන්තර, ගුරුකම, ඌනියම් මොනදේ වුණත් ඔබට අතගසන්න බෑ. ඔබට විපත්‍ය ඇති කරන්නට බෑ. මොකද අපේ දෙවියන් වහන්සේ තමන්ගේ කළු ඉංගිරියමෙන් ආරක්ෂා කරනවලු. ඉතින් උන්වහන්සේගේ කළු ඉංගිරියට අතගසනවලු ඔබට අතගසන අය. එහෙනම් ඔබ උන්වහන්සේගේ කළු ඉංගිරිය කොපමණ වාග්යද? ඒක අවස්ථාව පත්තරේ මම මේ වගේ නිවුස් එකක් කියවුවා. එක දේශයේදී මේ සූ තිබෙනවනේ. මේ සත්තුයේම තිබෙනවා සූ එක. එහි තරුණ ළමෙක්. ඒ තරුණ ළමේ ගිහිලා මොකද කරේ? වලස්සන තැනට බලන්න ගියා. ඒ වලස්ස ඇදලා දාලා අපලා මරලා දැම්මා. ඉතින් ආව බේර ගන්නට හැමෝම උත්සාහ කරා. හැබැයි බේර ගන්නට බැරි වුණා. මොකද ඒකේ විස්තරය? ඒ වලස්ස පැටව දාලා ඒ සූ එකේ එයාටම කියලා වෙනම පැත්තක් අයින් කරලා තිබෙනවා. ඒ වටේටම බිත්ති බැඳලා තිබෙන තාපෙ තිබෙනවා. ඉතින් අපි උඩ ඉඳගෙන තමයි බලන්න ඕනේ. ඉතින් ඉක්මනින් උඩට ඒ වලස්සාට එන්න බෑ. අපි පල්ලයට බලන්න පුළුවන්. ඉතින් එතන තමයි වලස්සා හිටියේ. ඉතින් මේ තරුණයා බලන්න ගිය තරුණයයි වලස්සට පැටව කීපයක් හිටියා. පුංචි පැටව. ඉතින් මේ තරුණයා මොකද කරේ? ඒ පැටවුන්ට කරදර කරා. පොඩි ගල් වලින් ගහගා හිටියා. එක පාරටම ඒ පැටව කෑගෙන අම්මා ගාවට ගියා. ඒ අම්මා බැලුවා මේක හරි ඒ තාප්පේ උසයි. ඉතින් මේ තරුණයා හිතුවා මම හරි ආරක්ෂාවෙන් සිටිනවා, මේ වලස්සට මොකුත් කරන්න බෑ කියලා. මෙයා අර පැටවුන්ට කරදර කරා. නමුත් මේ මව් වලස්සට තරහා ගියා. පාරටම පැනලා ඒ උඩ පැනලා කොහොම හරි තරුණයා වැදගෙන බිමට ගිහලා අපලා මරලා දැම්මා. ටික වෙලාවක ඇතුළතදී හැම දෙයක්ම සිදු වෙලා ඉවරයි. තරුණයා හිතුවා මම උඩ ඉන්නේ මේ වලසට මොකුත් කරන්න බෑ කියලා. නමුත් තමන්ගේ පැටවුන්ට කරදර කරපු නිසා වලසට තරහ ගියා. ඒගොල්ලෝ කිව්වා මේ පැටවුන්ට කරදර කරා නම් ඒ වලසට තරහ යනවා මනුස්සයන්වත් මරලා දායි කියලා. ඉතින් මේ වලසට තමන්ගේ පැටවුන්ටව කරදර කරන එක යට තරහ යනවා නම් ඒක ආරක්ෂා කරන්න ඕන කියලා හැඟීමක් තිබෙනවා නම් අපේ දෙවියන් වහන්සේ අපට ජීවිතේ පූජා කළා. යේසුස් වහන්සේ රුධිරයේ වැගිරෙමින් මාගේ පුතා මාගේ දුව කියලා අප වෛද්‍ය කරගත්තා. අතගසන්න දෙයිද? සාතන්ට අල්ලන්න පුළුවන්ද? ඔබට විපත්ති ඇති කරන්න පුළුවන්ද? ඔබ උන්වහන්සේ ආරක්ෂාව තුළ සිටින්න, උන්වහන්සේ සමග සිටින්න. එවිට ඒ ආරක්ෂාව සමහර අය ඈත් වෙලා යන නිසා තමයි ඒ ආරක්ෂාව නැති කරගන්නේ. ඒ නිසා සෑම විටකදීම ඔබ යේසුස් වහන්සේ සමග සිටින්න. ඒකයි මේ walk with Jesus. උන්වහන්සේ සමග ඇවිදින්න. ඉගෙන ගන්න ගියත්, රැකියාවට ගියත් මා සමග යේසුස් වහන්සේ සිටිනවා. විශ්වාසයෙන් ස්තුති කරමින් යන්න උන්වහන්සේ නිතරම ඔබ සමග සිටියන කිසි දෙයකට අතගසන්න බෑ. ඔබව අතගසනයි උන්වහන්සේ කලුරුවට අතගසනයි. චරට උන්වහන්සේ ආරක්ෂා කරනවා. දැන් කියන්න ස්වාමිනේ ඔබ වහන්සේ කලුරුවමෙන් මාව ආරක්ෂා කරන නිසා ස්තුතියි.
මා කරේ මෙච්චර ප්‍රේමෙන් බලන නිසා ස්තුතියි. කිසි දෙයක් මට විපත්ති ඇති කරන්න බැහැ කියලා මම විශ්වාස කරනවා. එනිසා වහන්සේට ස්තුති කරමින් යාඥා කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයෙන් පියාණනි. ආමෙන්. ආමෙන්.